චොප්සියක් හදන්න යන්න. කොහොම රෙඩි? දැන් අපි මේක ලිපේ තියලා බලමු ඊට පස්සේ මේකේ තත්ත්වය කොහොමද කියලා. හොඳේ. අපි මේක ලිපේ තියාගමු. දැන් බලමු තත්ත්වය මොකක්ද කියලා. බලන්නේ. තව විනාඩි 5ක් විතර තිබ්බනම් හරි. දැන් හරි. දැන් අපේ වෙජිටබල් ටික තැම්බිලා තියෙන්නේ. අපි බලමු ඊළඟ ස්ටෙප් එක. ඊළඟ ස්ටෙප් එක ලිපේ තියෙනකොට කියන්නම්. චොප්ස් එකට අනිවාර්යෙන් දාන්න ඕන මස්. මම ඒකට දාගත්ත චිකන්. ඒක තැම්බෙන්න දාලා තියෙන්නේ. හරි. මෙන්න එහෙමයි දැන් අපේ චොප්ස් අවසාන. ගායිස් දැන් ඉතින් කන්නයි තියෙන්නේ. එහෙනම් ගෙල්ලන්නම් බයි. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.